ආයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්නේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිරගත වීම කියන අත්දැකීම් සටහනේක එන හරිම පෞද්ගලික ටික කම්පන සහගත අත්දැකීමක් ගැන. මේ මූලාශ්‍රය ඇත්තටම අපිට පෙන්නනවා තරුණියක් අත්අඩංගුවට පත් වෙන වෙලාවේ දාම අර කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුල් පැය කීපයකට වෙන හැටි. ඒක තමයි අපි බලමු මේකේ තියෙන කටුක යථාර්ථය මොකක්ද, එතන ක්‍රියාත්මක වෙන බලය සහ ඒ කියන්නේ කොහොමද කෙනෙක්ගේ අනන්‍යතාවය ටිකින් ටික නැති කරලා දාන්නේ කියලා. ඇත්තටම මේ විස්තරය අර ආයතනික යාන්ත්‍රණය ඇතුලේ පුද්ගලයෙකු මුහුණ දෙන පළවෙනි මොහොතේ ඉඳන්ම කොහොමද බින්ද දමන්නේ කියන එකට හොඳ උදාහරණයක්. ඔව් මුලින්ම තියෙන අත්අඩංගුවට ගැනීම පොලිසියෙන් බටලලා අල්ලගන්නවා. පැමිණිල්ලක්කුත් තියනවා කියලා සඳහන් වෙනව නේද? ඔව් පැමිණිල්ලක් ගොනු කරලා තියෙන්නේ මාංචු දාලා තමයි පොලිසියට ගෙනියන්නේ. හැබැයි පුදි දෙයක් කියවෙනවා. අර පහර දුන්නා කියන යසපාලමම මැරිලා නෑලු. හිස තුවාල වෙලා විතරයි කියලාද? ඔව් හිස තුවාල වෙලා විතරයි කියලා. ඒ කියන්නේ චෝදනාව මිනිස් ඝාතනයකට තැත් කිරීමක්. ඒකත් එක්කම තමයි මේ ඔක්කොම පටන් ගන්නෙ. හැබැයි ඉතින් අත්අඩංගුවට ගත්තට පස්සේ වෙන දේවල් එක බලද්දි ඒක ආරම්භයේ විතරයි වගේ. හරි. ඊට පස්සේ තමයි මධ්‍යස්ථානයට අරන් යන්නේ. ඒක තියෙන්නේ මතුගම කැලෑවක් මැදලෝ. ඔව් කිලෝමීටර් 5ක් විතර පයින් යන්න වෙනවා කියලා තිබුණා. ඒක තමයි කිලෝමීටර් 5ක් පයින් ඒකත් සෙරෙප්පු නැතුව කකුල් දෙකට දම්බෙල් දාලා අත් දෙක පිටිපස්සට කරලා මාංචු දාලා අම්මෝ ඒක හිතාගන්නවත් බෑ ගමන. ඒක හුදෙක් ගමනක් කෙනවට වඩා මධ්‍යස්ථානයට ඇතුළු වෙන්නත් කලින් කෙනෙක්ව ශාරීරිකව වගේම මානසිකවත් හෙම්බත් කරන එක. අර ප්‍රතිරෝධය බින්දින්න කරන දෙයක් වගේ. හරියටම අර දම්බෙල් මාංචු පයින් යන එක ඒකින්ම ලොකු පීඩනයක් අවමානයක් දැනනවා ඇති නේද? අනිවාර්යයෙන්ම ආයතනයේ නීති රීති වලට යටත් වෙන්නත් කලින් ශරීරය හරහා යටත් කර ගැනීමක් තමයි ඒක. ඉතින් ඔහොම ගිහින් මධ්‍යස්ථානයට ඇතුළු වෙනකොටම පිළිගැනීම ලැබෙන්නේ ප්‍රධාන පාලිකාවගෙන්. ඒකත් කම්මුල් පාරකින්. කම්මුල් පාරකින්. ඔව්. ඊට පස්සේ නම අහලා කියනවා අද ඉඳන් නෑ. උබේ නම්බර 207. නමින් කතා කරන්න තහනම් කියන. නම නැති කරලා අංකයක් දෙනවා. ඒක තමයි මනෝවිද්‍යාත්මකව පුද්ගලයාව සම්පූර්ණයෙන්ම ආයතනයට නතු කරවන්න පාවිච්චි කරන ප්‍රබලම උපක්‍රමයක්. තමන්ගේ නම නැති වෙනවා කියන්නේ. ඒක අනන්‍යතාවයේ මුලිකම දෙන්නේ. ඒක තමයි. ඒකේ නැති වුණාම ලොකු බල රහිතකමක් දැනෙනවා ඇති. අර කම්මුල් පාරත් එක්කම ඒ පණිවිඩය දෙනවා ඇති මෙතන පාලනය අපේ කියලා. ඔව් ඔයාට කිසිම පාලනයක් නැහැ කියන එක තදින්ම කියනවා. හරි. ඊට පස්සේ ලැබෙන දේවල් ඇදුමට දෙන්නේ තනි සුදු රැද්දක්ලෝ. එක පැත්තක් විවෘතයි. හරියට අර සිවුරක් වගේ අඳින්න ඕනේ. බ්‍රෙසියර් අඳින්න බෑ. යටට දෙන්නේ රෙදි කෑල්ලක් විතරයි. ඇඟට තද වෙන ගැට ගහන මුකුත්ම බෑ. මේකෙන් පේන්නේ මූලික අවශ්‍යතා පව කොච්චර සීමා කරලාද කියලා. අර ඇඳුම් හදලා තියෙන විදිය පව ඒක තනන්‍යතාවයේ මකනව වගේම ටිකක් අසරණ කරනව නේද? ඔව්. අනිත් දේවල් කිව්වොත් කෑමට ප්ලාස්ටික් පිගානක්, නිදා ගන්න පැදුරකුයි කොට්ටිකුයි විතරයි. ශීතලට ඇඳින්න කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මූලික පහසුකම් කියන දේත් බොහොම අවම මට්ටමක තියෙන්නේ. අර සීතල වගේ දේවල් නොසලකා හරින ඒකත් අර මිනිස්සකම අඩු කරන එකේම කොටසක් වගේ. දවසේ කාලසටහනත් හරිම සීමා සහිතයි. දවසටම පැයයි එළියට යන්න දෙන්නේ. පැයක් විතරද? ඔව්. ඉතිරි වෙලාවම කූඩුව කියලා තැනක ඉන්න ඕනලු. ඒ මදිවට දවසට පැය 2ක් දඬුවම් කාමරේ යන්නත් ඕන. ඒ හැමෝමද නැත්තම් වරදක් කරොත් විතරද? වරදේ හැටියට දඬුවම කියලා තමයි කියන්නේ. ඒතර දවසට පැය 2ක් වෙන් කරලා තියනවා වගේ. ඒ කියන්නේ නිරන්තර බියක් පීඩනයක් යටතේ තමයි ඉන්න වෙන්නේ. අර කූඩුව කියන වචනේත් ඒකෙන්ම තේරෙනවනේ දේත අනේ ස්වභාවය. ඔව්. ඒ අතරේ උයන් පල්ලෙක්ගේ අශෝභන හැසිරීමකුත් දකින්නවා කියලා තියෙනවා. ඒ කියන්නේ තවත් ප්‍රශ්න. ඒක තමයි ඒ පීඩනය ඇතුලේ වෙනත් ආකාරයක අඩන්ත ඇට්ටෑම් වලට සූරා කෑම් වලට තියෙන ඉඩකඩත් පේනවා. ඒ වගේ එතන ඉන්න කෙනාගේ අසරණකමත් දැන් අපි එන්නේ කතාවේ ඇත්තටම කම්පනයක් ඇති කරන කොටසට දඬුවම. චෝදනාව මිනිස් ඝාතනයට තැත් කිරීමනේ. ඔව්. දඬුවම තමයි අවුරුදු 20ක් බරපතල වැඩ සහිතව සිර දඬුවම්. ඒ කියන්නේ අර අනිවාර්ය ශ්‍රමයත් එක්ක ඊට අමතරව දිනපතා පිටුපසට කසපහර 10ක්. දිනපතා කසපහර 10ක් ඒක දඬුවමක් නෙවෙයි වද දීමක්. හරි. හැබැයි ඒක දෙන විදිය තමයි ඊටත් වඩා දරුණු. දඬුවම දෙන්න කලින් ඇඳගෙන ඉන්න අර එකම ඇඳුම දියරෙද්ද ඒක ගලවනවලු සම්පූර්ණයෙන්ම නිලුවත් කරනවා. ඔව්. සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා අත් දෙපැත්තකට කරලා ලණු වලින් බඳිනම ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් හිට ගන්නකම් උඩට උස්සනවා. අම්මෝ
මේ ඔක්කොම වෙද්දි අන දෙන්නේ මේක බලන් ඉන්නේ පිරිමි කෙනෙක්. ඒක තමයි මිනිස්සෙක්ව අන්දෙටම හැල්ලු කරන විදිය. අර ශාරීරික වේදනාවටත් කලින් ඒ නිර්වත් කිරීම, අසරණ කිරීම ඒකෙන් බලය පෙන්වනවා වගේම මානසිකව සම්පූර්ණයෙන්ම බිඳ දමනවා. පිරිමි කෙනෙක් ඉස්සරහා ඒ දේ කරන එකෙන් ඒ අවමානය තවත් වැඩි වෙනවා නේද? අනිවාර්යෙන්ම ඒක තනිකරම පුද්ගලයාව වස්තුවක් බවට පත් කිරීමක්. දඬුවමක් දෙනවා කියනවට වඩා සම්පූර්ණයෙන්ම බිඳ දමන ක්‍රියාවලියක් ඒක. ඉතින් මේ මුළු අත්දැකීමම ගත්තම මේ මූලාශ්‍රයෙන් කියවන පුනරුත්ථාපනය කියන වචනේ පිටිපස්සේ තියෙන ඇත්ත හරිම වෙනස් නේද? ඔව් ඒක ඇත්තටම ප්‍රශ්නයක් මතු කරනවා. මේ වගේ ක්‍රමහරා වෙන්නේ පුනරුත්ථාපනයක්ද එහෙම නැත්නම් අර දඬුවම සහ පාලනය කියන දේ වෙන නමකින් ක්‍රියාත්මක වෙන එකක්ද කියලා. මේ වගේ ක්‍රූරත්වයක් අමානුෂික බවක් එක්ක කොහොමද යහමකට ගැනීමක් ගැන කතා කරන්න කියන එක තමයි හිතන්න තියෙන්නේ. ඒක ඇත්ත. මේ අත්දැකීමෙන් පස්සේ කෙනෙක් සමාජයට ආයෙත් එන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මේකෙන් ඇතිවෙන මානසික බලපෑම අතිවිශාලයි. ඇත්තම මේ විස්තරය